Hi guys, welcome back my YouTube channel. ඉතින් ඔන්න අද අපි ආවා ඕසකා නම්බ වලට. ඔයගොල්ලෝ දැකලා තියෙනවද ජපානයේ තියෙන කේක් ජාතියක් අර මේ ටිකක් අර පුළුන් වගේ තියෙන්නේ. මොකක්ද ඒකේ නම? රිකුරෝ. ඒ ෂොප් එක හොයාගෙන තමයි අපි දැන් මේ යන්නේ. බලමු ගිහිල්ලා. අපි හිතුවටත් වඩා ගොඩක් මෙතන සෙනග ඉන්නවා. පොලිමේ ගිහින් තමයි කේක් ගන්න වෙන්නේ. මෙතෙන්ට આવුත් ගොඩක් දෙනා මේ කේක් එක කන්න නම් අමතක කරන්නේ නැහැ. මොකද ඒ තරම්ම රසයි සහ ජනප්‍රියයි. හැමදාම මේ කඩේ ඉස්සරහා මේ විදිහටම සෙනගක් ඉන්නවා කේක් ගන්න. මොකද ඒ තරම්ම මේ කේක් රස හින්දා. ඉතින් යෙන් 1065ක් වගේ මුදලක් තමයි වෙන්නේ මේ කේක් එක. ඉතින් අපිත් මේ විදිහටම පොලිම ඉස්සරහට යනවා. බලමු අපිට කේක් ගන්න අවස්ථාවක් ලැබෙයිද කියලා. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා ජපන් ජාතිකයෝ ගොඩාක් කඩිසරයි. එයාලා ඉතාමත් ඉක්මනට තමන්ගේ වැඩේ කරන්න තමයි බලන්නේ. ඉතින් පෞද්ගලික ආයතනයක් වෙන්න පුළුවන්, රජයේ ආයතනයක් වෙන්න පුළුවන්. මේ ජපානයේ කොතනකට ගියත් ජපන් ජාතිකයෝ ඉතාමත් ඉක්මනින් කඩිසරව ඒගොල්ලෝගේ වැඩේ කරනවා. ඉතින් මෙතනදිත් ඔයාලට ඒක බලා ගන්න පුළුවන් ඒ විදිහටම. ඇති ඇති. ඉතින් අද ගොඩාක් සෙනග. ඉතින් අපිත් ගත්ත කේක් එකක් ගොඩාක් පොලිම. ඉතින් අපි ඒක රිවිව් එකක් දෙන්නම් කොහොමද ඒක රසද කියලා. දිගටම ඉන්න වීඩියෝ එකේ. ඉතින් අපි දැන් ගේම් එකක් ප්ලේ කරන්න තමයි යන්නේ. බලමු වාසනාව තියෙන්නේ. ගයිස් දැන් අයියා try කරන්න යන්නේ මගේ වාසනාව බිඳුවයි. බලමු අයියට එයිද කියලා. දෙයියනේ ළඟින් ගියා. හැබැයි මේක සූදුවක් වෙනවා ඈ. තනි සූදුවක් වෙනවා.
ඉතින් ගයිස් මේ ස්ට්‍රීට් එකේ shopping කරන්න පුළුවන්. එතකොට එක එක කෑම ಜಾති කන්න පුළුවන්. ගොඩාක් ටූරිස්ට්ලා තමයි මේ ස්ට්‍රීට් එකේ ඉන්නේ. ජැපනීස් අයත් ඉන්නවා. ඉතින් ගොඩාක් ලස්සනයි. එතකොට එක එක කෑම ಜಾති තියෙනවා. ලක්සිරි බෑග්ස්, වොච් හැම දෙයක්ම තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. මේක ගේම් ප්ලේ කරන තැනක්. මේ වගේ ගොඩාක් ගේම්ස් ප්ලේ කරන තැන් මේ ස්ට්‍රීට් එකේ තිබ්බා. මේ එක එක චොප්ස්ටික් එක එක හැඩයට තියෙනවා. මේක නම් ජාපනීස් ගොඩාක් බඩු තියෙන කඩයක්. එක එක ටොයිස් වර්ග තියෙනවා. කී ටැග්ස් තියෙනවා. අපි සුයිප් එකකුත් ගත්තා. ජපානයේ සුයිප් ගත්තී අපිට ඕන අංක ගහලා ගන්න පුළුවන්. ඒක විශේෂත්වයක්. ලංකාවේ වගේ අර තියෙන අංක නෙවෙයි. අපිට ඕන අංක දාලා සුයිප් එක හදාගන්න පුළුවන්. මෙතන ඉඳලා දිගටම අපිට හම්බෙන්නේ ස්ට්‍රීට් ෆුඩ් කඩ. ගොඩාක් කෑම ಜಾති තියෙනවා. ඇවිදිනවා නම් ගොඩාක් තැන් තියෙනවා මෙහි. ඉතින් දැන් මේක ස්ට්‍රීට් එකකට දැනුත් අපි ඇවිල්ලා ඉන්නේ. ගයිස් මේක මාල්ම ලස්සන ස්ට්‍රීට් එකක්. එක එක ජාතියේ ඇඳුම්, ටොයිස්, කෑම ජාති අපිට ඕන කරන හැම දෙයක්ම තියෙනවා. ගොඩාක් ලස්සනයි. ඒ වගේම ගොඩාක් කට්ටිය ඉන්නවා. ස්ට්‍රීට් ෆුඩ්ස් එහෙම ගොඩාක් තියෙනවා. අපි අර ගත්තු කේක් එක කන්නත් ඕනේ. ඒ නිසා දැන් මේ ඉක්මනට යනවා. ඒකේ රිවිව් එකකුත් ගේන්න. ගොඩාක් දැකලා නැති කෑම ಜಾති ගොඩාක් තියෙනවා.
ඉතරවම කරගන්න ගොතන විපස්ස. ළමයි අපි දැන් කේක් එක try කරන්න යන්නේ. මොකද ඒ කේක් කඩේ ඩයිනින් ඒරියා එකක් තිබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට මේක කාර් එක ඇතුලේම කෑවත් හොඳයි කියලා අපි හිතුවා. චොප්පර් දාද නෑනේ. හැබැයි මාර සුවඳයි ඈ. ලංකාවේ අර බටර් කේක්ස් තියෙන යන්නේ බටර් කේක් සුවඳ තමයි එන්නේ. ඉතින් මෙන්න මේ විදිහට එළියට අරගෙන අනේ මං ආසම මේකේ සීල් එකට මේ ඒක මානස්සනේ මාර සුවඳයි හොඳේ බලමු දැන් අනාගන්න තුවේදී කරන්න පුළුවන් මේ විදිහට මාර සොෆ්ට් අතට ඒක දැනෙනවා මාරම සොෆ්ට් මාරම සුවඳයි guys බලමු කැලක් මේ ඇතුලේ තියෙන චීස් හොඳේ මාර සොෆ්ට් පුඩින් එකක් වගේ මේ තේරෙන්නේ නැහැ කනවද කියලා. ඇත්තටම මාරසයි ඒක. දිය වෙනවා කටේම. මාරම. මේක චීසි රසක් මේකේ එන්නේ. මේ බලන්න සොෆ්ට් එක මේ. අර මාර සොෆ්ට් කටේ දිය වෙනවා. මම හිතන්නේ සෙනග වැඩි. මේ කේක් එක ඇත්තටම රසයි. ඒ හින්දා එතන පිට රට අනිත් රටවල අයත් හිටිය ජපානයේ විතරක් නෙමෙයි. ඒ තරම් මේක ප්‍රසිද්ධයි සහ රසයි. යට තියෙන මුද්‍රාප්පල. මාරසල්. ඇත්තටම රසයි. ඊට පස්සේ අපි ගියා ඕසකාවල තියෙන ලංකාවේ කෑම බඩු තියෙන කඩේකට බඩු වගේක් ගන්න. ඉතින් ඒ බඩුත් ඔක්කොම අරගෙන අපි දැන් මේ ගෙදර යන තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් ළමයි අදට vlog එක මෙතනින් ඉවරයි. ආයෙමත් දවසක හම්බෙමු. පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි.